අම්මා නම් ඒව හදන්නෙම නැහැ. අම්මට හදන්න පුළුවන්ද කියලාවත් මම දන්නේ නැහැ. හැබැයි මම දන්නවා මගේ ආච්චි අම්මට නම් ඒ කෑම රහට හදන්න පුළුවන් කියලා. ඒ කෑම කලාතුරකින් කන්න ලැබෙන කෑමක්. ඉස්සර කාලේ මිනිස්සු යෝධයෝ වගේ ශක්තිමත් වෙලා තියෙන්නේ මේවා කාලා තමයි. හැබැයි යාළුවනේ අද කාලේ නම් අපි කන්න කැමති fried rice, කොත්තු, බිරියානි ඒ වගේ කෑම නේද? හැබැයි ඉතින් ඉඳ හිට හරි මේ වගේ කෑමක් කන්න පුළුවන් නම් ඇඟට ගොඩක් හොඳයි. රහයි. යාළුවනේ මේ දෙහි බෑයේ ටිකක් මේකට දාගත්තම තමයි මේකේ ටේස්ට් එක එන්නේ. ඔයාගේ අම්මට හරි ආච්චි අම්මට හරි කියලා හදාගෙන කාලා බලන්න ආස හිතෙයි. කොහොමද යාළුවනේ? රණුගේ ලෝකයේ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද මම යන්නේ විශේෂ කෑමක් කන්න. ඒ කෑම කලාතුරකින් කන්න ලැබෙන කෑමක්. අම්මා නම් ඒව හදන්නෙම නැහැ. අම්මට හදන්න පුළුවන්ද කියලාවත් මම දන්නේ නැහැ. හැබැයි මම දන්නවා මගේ ආච්චි අම්මට නම් ඒ කෑම රහට හදන්න පුළුවන් කියලා. ඒක හින්දා අද මම යන්නේ ආච්චි අම්මලා ගෙදර. විශේෂ කෑම වර්ගය. යාළුවනේ ඔයාලා දන්නවද මේ මොනවද කියලා? මේ තමයි කුරක්කන් තලප. ඉස්සර කාලේ මිනිස්සු යෝධයෝ වගේ ශක්තිමත් වෙලා තියෙන්නේ මේවා කාලා තමයි. හැබැයි යාළුවනේ අද කාලේ නම් අපි කන්න කැමති fried rice, කොත්තු, බිරියානි ඒ වගේ කෑම නේද? හැබැයි ඉතින් ඉඳ හිට හරි මේ වගේ කෑමක් කන්න පුළුවන් නම් ඇඟට ගොඩක් හොඳයි. මේ විශේෂ කෑම මට අද හදලා දුන්නේ මගේ ආච්චි අම්මා. අද මට කුරක්කන් තලප කන්න හදලා තියෙන්නේ රසම රස මුං ඇට ආනමක්. යාළුවනේ අපිට ඉස්සෙල්ලම කරන්න තියෙන්නේ මුං ඇට ආනමෙන් තලපයකට ටිකක් දාගන්න. මේ දෙහි බෑයේ ටිකක් මේකට දාගත්තම තමයි මේකේ ටේස්ට් එක එන්නේ. තලප කන්න බෑ. තලප ගිලින්න තමයි තියෙන්නේ. හදාගත්ත ගුලියෙන් මුලින්ම අපිට කරන්න තියෙන්නේ පොඩි කෑල්ලක් කඩා ගන්නවා. ඊට පස්සේ මේක හොදේකේ හොඳට ගා ගන්න ඕන. ඊට පස්සේ මේක තියෙන්නේ ගිලින්න තමයි. රහයි. පොතිවල ගා ගන්නවා කිලිනවා. රහයි යාළුවනේ මමත් මගේ ජීවිතේ පළවෙනි වතාවට තමයි මේ තලප කන්නේ. ඔයාලා ඔයාගේ අම්මට හරි ආච්චි අම්මට හරි කියලා කුරක්කන් තලප එකක් හදාගෙන කාලා බලන්න ආස හිතෙයි. යාළුවනේ මේ තමයි මට කුරක්කන් තලප රහට හදලා දුන්න ආච්චි අම්මා. ආච්චි අම්මේ තලප නම් රහයි. thank you හදලා දුන්නට. මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ඉක්මනින්ම හමුවෙමු. bye bye.